ආයුබෝවන් අන්‍යං හස්සයෝ කියලා පිළිගන්නවා කොරියන් සවිය අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලා වෙනුවෙන් නැරන්නෙන්න හදන්නේ විභාග ඉවර වෙලා ස්කිල් එක වෙනුවෙන් සූදානම් වෙන ඔයාට ස්කිල් එකේ කොරියාවේ පුද්ගලයෙක් සමග තියෙන ඉන්ටර්විව් එකේදී අහන දේවල් ගැන සාකච්ඡා කරලා එහිදී ඔයාගෙන් අහන විධාන ප්‍රශ්න සියල්ල ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම මේ තමා ගැන හැඳින්වීම හේවත් චකිසෝගයක සාමාන්‍ය ප්‍රශ්න, රූප ප්‍රශ්න ඉදිරි වීඩියෝ කීපයකින් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවත් බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරන ගමන් අපි යමු මේ ඔයාලගෙන් අහන විධාන ප්‍රශ්න මොනවද කියලා බලන්න. ඉතින් මේ විධාන ප්‍රශ්න ගත්තාම විධාන ප්‍රශ්න ඔයාලගෙන් ගොඩක් අහන්නේ සුළු ප්‍රමාණයක් තමයි අහන්නේ. සාමාන්‍යයෙන් 3ක් 4ක් වගේ තමයි අහන්නේ. සමහර අයගෙන් එහෙම අහන්නේ නැහැ. ඉතින් අපි අහයි කියලා හිතන විධාන ප්‍රශ්න 23ක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි පළවෙනි විධාන ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ඉතින් මුලින්ම ඔයාලෙන් අහන්න පුළුවන් අපරෝ ඔසේයෝ. අපරෝ ඔසේයෝ කියන්නේ ඉදිරියට එන්න කියලා. එතකොට ඊට පස්සේ අය අහන්න පුළුවන් චොම්තෝ අපරෝ ඔසේයෝ. ඒ කියන්නේ තව ටිකක් ඉදිරියට එන්න කියලා. චොම්තෝ අපරෝ ඔසේයෝ. චොම්තෝ අපරෝ ඔසේයෝ. මේ කියන්නේ අපරෝ ඔසේයෝ ඉදිරියට එන්න. ඊට පස්සේ ඒ වෙලාවමයි කියන්න පුළුවන් චොම්තෝ අපරෝ ඔසේයෝ. චොම් තව ටිකක් ඉදිරියට එන්න. අපරෝ ඔසේයෝ ඉදිරියට එන්න. චොම්තෝ අපරෝ ඔසේයෝ තව ටිකක් ඉදිරියට එන්න. දැන් අපි යම් දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. අය යාලා අපිට දෙන්න පුළුවන් මෙතනින් වාඩි වෙන්න වගේ විධානයක්. මෙතනින් වාඩි වෙන්න කියලා කියන්නේ යොගියේ අංජසයෝ. යොගියේ අංජසයෝ මෙතනින් වාඩි වෙන්න. යොගියේ අංජසයෝ. යොගිය අංජසයෝ මෙතනින් වාඩි වෙන්න. ඉරි අංජසයෝ මෙතනින් වාඩි වෙන්න. ඉරි අංජසයෝ කියලා කියන්නත් පුළුවන්. ඉරි අංජසයෝ. යොගිය අංජසයෝ ඉරි අංජසයෝ මෙතනින් වාඩි වෙන්න. අපි දෙවෙනියට කියවනේ මෙතනින් වාඩි වෙන්න කියලා. එතකොට මෙතනින් වාඩි වෙන්න කිව්වට පස්සේ ඔයාලට කියන්න පුළුවන් නැගිටින්න කියලා. නැගිටින්න කියලා කියන්නේ ඉරොනසයෝ. ඉරොනසයෝ නැගිටින්න. ඉරොනසයෝ නැගිටින්න. ඒ වගේම ඉර සොසයෝ කියලා කියනවා නැගිටින්න කියලා. ඉර සොසයෝ නැගිටින්න. ඉදිරිය බලන්න වගේ විධානයක් දෙන්නත් පුළුවන්. ඉදිරිය බලන්න. ඉදිරිය බලන්න. අපරෝ පොසේයෝ ඉදිරිය බලන්න. අපරෝ අප් කියනවා ඉදිරියට. අපරෝ පොසේයෝ. ඉදිරිය බලන්න.
ඊට පස්සේ ඉදිරිය බලන්න කියලා ඊට පස්සේ කියන්න පුළුවන් උඩ බලන්න, බිම බලන්න, ඒ වගේ දේවල්. උඩ බලන්න කියන්නේ වීරෝ පොසේයෝ. වීරෝ පොසේයෝ. වීරෝ පොසේයෝ. උඩ බලන්න. අංග චලන වගේ විධාන දෙන්නත් පුළුවන්. උදාහරණයක් ගත්තාම දකුණු අත උස්සන්න, පහත දාන්න, වම් අත උස්සන්න, අත් දෙකම උස්සන්න වගේ. එතකොට දකුණු අත උස්සන්න කියලා කියනවා ඔරන් සොනල් ඔල්ලිසේයෝ. ඔරන් සොනල් ඔල්ලිසේයෝ. දකුණු අත උස්සන්න. ඔරන් සොන් කියනවා අතට, සොනල් ඔල්ලිසේයෝ. දකුණු අත ඔස්සන්න. ඔරන් සොනල් ඔල්ලිසේයෝ. දකුණු අත උස්සන්න. එතකොට දකුණු අත පහළ දාන්න ගියාම ඔරන්සොන නෙරිසේයෝ, හරි නෙරිසේයෝ, හරි කියන්න පුළුවන්. ඔරන්සොනල් නෙරිසේයෝ. මේක ඔල්ලි සේයෝ. ඔරන්සොනල් ඔල්ලිසේයෝ. දකුණු අත උස්සන්න. ඔරන්සොනල් නෙරිසේයෝ. දකුණු අත පහතට දාන්න. ආයෙ කියන්න පුළුවන් වම් අත ඔස්සන්න කියලා. වම් අත ඔස්සන්න කියන්නේ වෙන්සොනල් ඔල්ලිසේයෝ. වෙන්සොනල් ඔල්ලිසේයෝ. වෙන්සොනල් ඔල්ලිසේයෝ. වම් අත උස්සන්න. වම් අත උස්සන්න කියලා අර දකුණු අත අපි කියලා දුන්නේ ඔරන්සොනල් ඔල්ලිසේයෝ. දකුණු අත ඔස්සන්න. ඔරන්සොනල් නෙරිසේයෝ. දකුණු අත පහළ දාන්න කියලා. ඒ වගේ වෙන්සොනල් ඔල්ලිසේයෝ වම් අත උස්සන්න. වෙන්සොනල් නෙරිසේයෝ වම් අත පහත දාන්න කියලා කියන්න පුළුවන්. අත් දෙක මුස්සන්න කියලා කියන්නත් පුළුවන්. අත් දෙක මුස්සන්න කියන්නේ යන්සොනල් ඔල්ලිසේයෝ. තූසොනර ඔල්ලිසේයෝ කියලා කියන්නත් පුළුවන්. යන්සොනල් ඔල්ලිසේයෝ කියන්නත් පුළුවන්. අත් දෙකම ඔස්සන්න. යම් සොනල් ඔල්ලිසේයෝ. යන්සොනල් ඔල්ලිසේයෝ. ඒ වගේම තූසොනරෝ ඔල්ලිසේයෝ. අත් දෙකම උස්සන්න.
ආරේ පොසේයෝ. ආරේ පොසේයෝ කියනවා බිම බලන්න. බිම බලන්න ආරේ පොසේයෝ. වෙන්චොගරෝ තොරසසේයෝ. වම් පැත්තට හැරෙන්න. වෙන්චොගරෝ තොරසසේයෝ. වම් පැත්තට හැරෙන්න. ඔරන්චොගරෝ තොරසසේයෝ. දකුණු පැත්තට හැරෙන්න. චේ චරියේ ඔසේයෝ. නියමිත ස්ථානයට එන්න. චේ චරියේ ඔසේයෝ. නියමිත ස්ථානයට එන්න. යංසොනල් වීරෝ ඔල්ලිසේයෝ. අත් දෙක ඉහළට ඔසවන්න. අය කියන්න පුළුවන් වීරෝ තෝ ඔල්ලිසේයෝ. යංසොනල් වීරෝ ඔල්ලිසේයෝ. අත් දෙක ඉහළට ඔසවන්න. වීරෝ තෝ ඔල්ලිසේයෝ. තව ඉහළට ඔසවන්න. වීරෝ තෝ ඔල්ලිසේයෝ. තව ඉහළට ඔසවන්න. පක්සු චිසේයෝ. පක්සු චිසේයෝ. අත්පොඩි ගහන්න. පක්සු චිසේයෝ. අත්පොඩි ගහන්න. එතකොට පක්ෂු චිසේයෝ අත්පොඩි ගහන්න කියලා ඊට පස්සේ නවත්තන්න කියනවා මොම්චසේයෝ. අත්පොඩි ගහන්න කියලා ඉවරලා නවත්තන්න කියන්න පුළුවන් මොම්චසේයෝ කියලා. මොම්චසේයෝ. ජුසේයෝ.
පක්සුචිසේයෝ අත්පුඩි ගහන්න, මෝම්චිසේයෝ නවත්තන්න. තු පරල් තු පරල් තෙංගිසේයෝ තු පරල් තෙංගිසේයෝ අත් දෙක ඉදිරියට දිග හරින්න. තු පරල් තෙංගිසේයෝ අත් දෙක ඉදිරියට දිග හරින්න. තසි යංසොනල් යංසොනල් ඔක්කේ කාජි ඔක්කේ කාජි තසි යංසොනල් ඔක්කේ කාජි වීරෝ ඔල්ලිසේයෝ වීරෝ ඔල්ලිසේයෝ අපි අර කලින් කියලා දුන්නේ අත් දෙක ඉහළට ඔස්සන්න කියලා. යංසොනල් වීර ඔල්ලිසේයෝ කියලා. එතකොට ආයෙ කියන්න පුළුවන් තසි යංසොනල් ඔක්කේ කාජි වීර ඔල්ලිසේයෝ කියලා. ඒ කියන්නේ නැවත අත් දෙක උරහිස මට්ටමට ඔස්සන්න. මොරිරල් තොල්ලිසේයෝ මොරිරල් තොල්ලිසේයෝ හිස කරව ගන්න. තෝ සෙගෙ හසේයෝ සෙගෙ හසේයෝ හසේයෝ තව හයියෙන් කරන්න. තෝ සෙගෙ හසේයෝ තව හයියෙන් කරන්න. චොමොක් හගෝ පුල්ලිසේයෝ චුමොක් හගෝ චුමොක් හගෝ පුල්ලිසේයෝ සේයෝ චුමොක් හගෝ පුල්ලිසේයෝ අත් දෙක ගුලි කර දිග හරින්න. කොරල් චපසේයෝ කොරල් චපසේයෝ කෝ කියනවා නහයට, කොරල් චපසේයෝ කියනවා නහය අල්ලන්න. හොරිරල්
හොරිරල් කුපිසේයෝ කොන්ද නමන්න. හොරිරල් කුපිසේයෝ කොන්ද නමන්න. ක්වීරල් චපසේයෝ කන අල්ලන්න. ක්වීරල් චපසේයෝ කන අල්ලන්න. නුනල් කමසේයෝ නුනල් කමසේයෝ ඇස් වහන්න. නුනල් කමසේයෝ ඇස් වහන්න. ඉතින් අද අපි මේ ස්කිල් එකට උවමනා වෙන විධාන ප්‍රශ්න මොනවද කියලා දැනගත්තා. චගිසොගිය හෙවත් තමා ගැන හැඳින්වීම සහ රූප ප්‍රශ්න ඉදිරි වීඩියෝ වලින් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.